Welcome for Exotech YouTube channel එකට. ඉතින් අද කතා කරන්න යන්නේ IT tools 10කට වඩා තියෙන සුපිරිම වෙබ් පේජ් එකක් වෙබ්සයිට් එකක්. ඉතින් අපි කෙලින්ම යමු Chrome browser එකට හරි මොකක් හරි ඒකට ගිහිල්ලා මෙන්න මේ විදිහට IT කියලා ගහලා ඉරි කැල්ලයි tools.tech කියලා ගහලා enter කරන්න IT tools.tech කියන එක එන්නේ ඒකට ගියන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ තියෙනවා චූටි වෙබ් පේජ් එකක් වෙබ්සයිට් එකක් හරිද මේ වෙබ්සයිට් එකේ ඕන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක ටූල්ස් තියෙනවා ඩෙවලොපර්ස්ලාට වගේම IT ගැන ඉගෙන ගන්න කට්ටියන්ට ෆ්‍රී. ඉතින් මෙන්න මේක මම මේ දැන්ට එකක් යූස් කරලා අපි බලමු QR code generator එක යූස් කරලා බලමු මෙන්න මේක press කරලා yes මේ වගේ පාඩ කැමති එකක් press කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැන් මේක YouTube එකට හැරි ගිහිල්ලා ඔයාගේ YouTube channel එකේ හැරි ඔයාගේ වීඩියෝ එකක් හරි කාටට යවන්න තියෙනවා නම් link එක යවන්න නැතුව QR code එක යවන්න ආසයි නම් මෙන්න මේ විදිහට මම කියන ඕනම එකක link එකක් යවන්න පුළුවන්. දැන් අපි මගේ YouTube channel එක නැතුව මම මේ වෙන කෙනෙක්ගේ YouTube channel එකක් අරන් බලමු. අපි මෙතන තියෙනවා මෙන්න මේ videos අතරින් එකේ videos දැන් මෙන්න මේ වගේ free detail එක share කියලා තියෙනවානේ guys. ඒක QR code එක link එක copy කරලා කෙලින්ම යනවා site එකට. site එකට ගියාන් පස්සේ මෙතන paste කරන එක ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන QR code එක හැදිලා. ඒ වගේම download කරන්න පුළුවන්. download කරාම චූටි MB ගානක් යනවා. MB ගානක් ගියන් පස්සේ ඔයාලට open කරන්න බලන්න පුළුවන් file එක. මෙන්න මේ විදිහට QR code එක තියෙනවා. ඉතින් ඔයාලට මේක යාළුවට යවන්න පුළුවන්. හරි කාටට යවන්න පුළුවන්. මෙන්න මේක developers වලට වගේම ඉගෙන ගන්න තියෙන හැම කෙනෙක්ටම සුපිරිම වෙබ්සයිට් එකක්. මේක tools 10කට වඩා තියෙනවා. ඉතින් ඕනට බලා ගන්න පුළුවන් මෙතන තව තියෙනවා අපි බැලුවොත් Wi-Fi QR code generator එක තියෙනවා, camera recorder, cheat sheet කියලා තියෙනවා. ඒ වගේ ගොඩක් math emulator වගේ ගොඩක් ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් tools. ඉතින් මේ හැම tool එකක්ම free වගේම මේක ඔයාලට use කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඇත්තට මේව වැඩ කරනව මේව බොරුවට වැඩ කරන්නේ නැතුව එනවා නෙමෙයි. මේ වගේ එකකට ඔයාලට copy කරලා හැරි refresh කරලා හැරි අදා ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් hash text කියලා තියෙනවා. මෙන්න මේ වගේ hash text ටිකක් ගන්න පුළුවන් text to your hash hashtag is string using for functions unit මෙන්න මේ වගේ ඒක blah blah එකක් තියෙනවා. මම මේව ගැන තාම ලොකු විස්තර දන්නේ නැහැ. ඉස්සරහට ලොකු විස්තරයක් දන්නා නම් මම මේක වීඩියෝස් කියනවා. ඉතින් මේව කොහොමද use කරන්නේ මේව වල තියෙන elements වගේ ගොඩක් දේවල් තියෙනවා. OTP code generator එක. ඉතින් මෙන්න මේ OTP code generator කියන්නේ guys මේක විනාඩියකට ඒ කියන්නේ තප්පර ගානකට එන කෝඩ් එකක් විතරයි. ඒක one time password. OTP කියන්නේ one time password එක ජෙනරේට් කරගන්න විදිය ඔයාගේ වෙබ්සයිට් එක ඔයාගේ Gmail එකට easyම වගේ one time කරන්ට් OTP එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වගේම මේක සේව් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති මේ OTP code generator generate valid time based OTP. මේක ඇත්තටම valid authorized authorizations එකක්. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක favorite දාගන්න පුළුවන්. මේකේ වැඩි විස්තර ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද කිව්වොත් වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න. ඉතින් මේකේ link එක මම දාලා දිනවා description එකේ. ඔයගොල්ලෝ description එකෙන් හරි pin කරපු comment එකෙන් හරි ඔයගොල්ලන්ට බලලා link එක click කරලා ඔයගොල්ලෝ මේ website එකට ගිහිල්ලා use කරන්න පුළුවන්. developer කෙනෙක් හරි ඉස්සරහට වෙන්න ඉන්න developer කෙනෙක් හරි IT software පැත්තෙන් යන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ website එක මාර good වගේම මේක free to use free 1000 plus tools තියෙනවා. මේක හැම tool එකක්ම use කරන්න ගියේ නෑ. මේ ගොඩ tools තියෙනවා. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like කරන්න, share කරන්න, subscribe කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් මම Rexotech.